ගරු නිලමතුමනි මේකට 2020 අසුරු මංගල්‍ය සාර්ථක කර ගැනීම සඳහා ඔබතුමාලා මේකට සංවිධානය කරා ලංකා ඉතිහාසයේ ප්‍රධාන ස්ථාන දෙකකින් නිලමතුමත් ඔබතුමා දෙවුන්දර සහ කතරගම ඉතින් දෙකම එක දවසේ තියෙන කොහොමද ඔබතුමා කටයුතු කරන්නේ? ඔව් මෙවර පෙරහැර මංගල්‍ය දෙකම එකක් කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍ය ජූලි 15 පටන් ගන්නවා. දෙවුන්දර උත්පලවන මහා ශ්‍රී විෂ්ණු දේවාලයේ ජූලි 23 පටන් ගන්නවා. දෙකම එක දිනේදී යෙදিলা තියෙන්නේ. නමුත් මං දෙකේම බස්නායක නිලමේ ධූරය හොබවනවා. පෙරහැර මංගල්‍ය දෙකම අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනවා. ඒකට නීතිමය කිසිදු බාධාවක් නැහැ අපට. මොකද හේතුව ඉතිහාසය බැලුවාම අපේ දේවඩන නිලමේතුමත් සමන් දේවාලයේද කතරගම දේවාලයේද දෙකම බස්නායක නිලමේ හොබවලා තියෙනවා. ඒකේ නීතිමය බාධාවක් නැහැ. නමුත් අපිට පෙරහැරේ දෙකේදීම ගමන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ වෙනුවෙන් මගේ අනුප්‍රාප්තිකයෙක් මම කොමසාරිස්තුමාගේ අනුමැතිය ඇතුව දෙවුන්දර දේවාලයට යැවීමට බලාපොරොත්තු වෙනවා. කොයි ආකාර දේවාල බුද්ධ භූමිය තුල දැන් මම බුදුමාගේ බද්ධාංශවල සාක්ෂි කරලා තියෙනවා. ඒකට සෞඛ්‍යකාරීගේ දේවාලයට එන බැතිමතුන්ට උපවාදන පණිවිඩ මොකද්ද? ඔව් බැතිමතුන්ට කියන්නේ දෙවිහාමුදුරුවෝ වැඳ පුදා ගන්න පැමිණෙන්න සියලුම දෙනාට අපි අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. අවශ්‍ය මේ උපරිමයටම වෙනදට වඩා අපි සනීපාරක්ෂක ගැන විශේෂයෙන්ම සාකච්ඡා කර අද රැස්වීමේදීද ඒ සඳහා සියලුම පහසුකම් බැතිමතුන්ට ලබා දෙනවා. ඒ නිසා බැතිමතුන්ට කතරගම දෙවිහාමුදුරුවන්ගේ පෙරහැර මංගල්‍යයට පැමිණ උන්වහන්සේගේ පීඨ ආශිර්වාදය ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.